ඔන්න ඉතින් guys අලුතෙන් ඇවිල්ලා තියෙන YT පෑන් එක ගන්න තමයි අපි හදන්නේ. මම හිතන්නේ 3ක් රිටර්න් කරලා තියෙනවා. හරි. පළමු එකටම ට්‍රික දාලා ගමු. ට්‍රික් දෙකක් තුනක් දාලා බලමු. ජෙම් තියෙන බලයට කලකන්න නැතුව. හරි. අර ක්ලියර් ගස් තුන් පාරක් දෙමු. තුන් පාරක් දුන්නාට පස්සේ කෙලින්ම අපි ඉවෙන්ට් එක පැත්තට. ඉවෙන්ට් එක පැත්තට ගියාම ඔන්න තියෙනවා වාසි ගන්නවා නම් ගන්න වාසි. එච්චරයි. ඊපස්සේ අපි ගිහින් ගෝල්ඩ් රොයල් පැත්තට ගිහින් ස්පින් ටිකක් දාලා ට්‍රික් ටිකක් යූස් කරන්න ඕනේ. ඒ වදින්නත් අවස්ථාවක් අපිට තියෙනවා ට්‍රික් යූස් කරොත්. අසනාවත් ලක් එක 90 තමයි. සමහර කට්ටිය ජෙම් 500න් ඉන්න පුළුවන්, ජෙම් 1000න් ඉන්න පුළුවන්. සමහර කට්ටිය ජෙම් 5000ක් යන්න පුළුවන්. ඒකක්වත් ඉන්නේ නැතුව. එක ලක්. ඉතින් ඉස්සරහා හොඳ සීන් එකක් න බලාගෙන ඉන්න දිගටම අනිවාර්යෙන් ගණන් කරලා තියාගන්න ජෙම් කීයක් ඇයිද අනිත් YT පෑන් එකක් ගන්න කියලා ගණන් කරගෙන තිය. ඒ වගේම ඔයාලට ජෙම් කීයක් ගියාද කියලා කමෙන්ට් කරගෙන යන්න. අපි ඔන්න සුවමෝතෙන් පළවෙනි ස්පින් එකෙමු. ළඟින්වත් යන්නේ නැහැ YT පෑන් එක. මම හිතන විදිහට මේක ගන්න වෙන්නේ නැහැ අපිට. එක්ස්චේන්ජ් කළාම තමයි ගන්න වෙන්නේ. වදින ලයින් යන්න නැහැ. ළඟින්වත් යන්නේ නැහැ. කිසිම ට්‍රික් දැම්මටත් වැඩ නැහැ. මගේ account එකටත් ලක් එක නැති සීන් එකක් තියෙනවා. කමන්න නැහැ කරකලා බලමු. මොකක්ද වෙන්නේ කියලා. ටෝකන් 60 ගානක් තිබ්බ නේද? දැන් 85යි ටෝකන් ජෙම් තියෙනවා 1600ක්. ඊකටම කරගෙන යන්. ගිහින් බලමු මම පර්පල් එක නම් එච්චර ගතියක් නැහැ. කොලේක වාසි, රතු එකත් වාසි. කොලේක රතු එක තමයි ගන්න ඉන්නේ. මං නම් පර්පල් එක නම් ගන්න ලයින් නැහැ. බලමු ලයින් එක. ලක්කී වැදුනොත් තමයි. එකේ කැලි මේ බලපං එකේ කැලි 3ක් වැදුනා කලින් එකේ. ස්පින් එක තියලා ස්පින් එක. අර බලපංකෝ එකේ කැල්ල. මේකේ එකේ කැලි තියෙන තැන් දෙකයි තියෙන්නේ. ඒත් වදින්නම එකේම. පොඩ්ඩම්ම තියෙන්නේ එකේව. අන්න එකේවමයි බලපංකෝ. එකේව 4ක්ද කොහෙද? එකේව 4. අනේ ස්පින් එක දාලා මන්න. XM8 එක තාම ඉවර නෑ නේ ඒකදී. XM8 ගන්නයක් වදුනා වාසි ඈ. පහේ කැලිත් වදුනා. මේකේ කාගෙන එක ටෝකන් එකතු කරගන්න බලමු ඒක නෑ කරකම. මේකේ 10 කැල්ල එකම එක තැන තියෙන්නේ උඩ වදින්නේවත්. එක 10 කැල්ලක්වත් වැදුන්නේ නෑ තාම. බලමු ජෙම් කීයක් ඇයිද කියලා. ඔන්න හිතුවේ දැන් ජෙම් 900ක් විතර ඉවරයි. ජෙම් 1000යි තියෙන්නේ තව. බලමු ගන්න ආයෙත් ටික පාරක් දාමු. ට්‍රික් යූස් කරන්න ඕනේ. වැඩ කරනවද නැද්ද කියලා දන්නේ. ඉතින් ට්‍රික් එකකින් දාලා බලන්න ඕනේ. අපි වදින්නත් පුළුවන් ලක් එක. කෙලිමියා ඒක වෙදි ගියා. හරි ඉවෙන්ට් එක පැත්තට ආවා. අපි යටට ආයේ ගෝල්ඩ් රොයල් වෙපන් රොයල් ස්පින් එකක් දාමු. ගෝල්ඩ් රොයල් එකක් දාමු. දෙකෙන් මම අරු කරලා දාලා ඉතින් කරගලා බලමු වදීද නැද්ද කියලා. ගයිස් ගෝල්ඩ් රොයල් එකක් දාමු. යයි ට්‍රික් යූස් කරාම තමයි ලක් එක වදින්නත් පුළුවන්. ට්‍රික් වැඩ කරයිද නැද්ද දන්නේ නැහැ. කවුද දන්නේ. ඉවෙන්ට් එක පැත්තට ආවා. ටෝකන් 123ක් තියෙනවා. ජෙම් 1095ක් තියෙනවා. ටික දාලා බලමු කරකලා බලමු. වාගෙන ඉන්න ඕනේ. උබාගෙන ඉන්න ඕනේ. එතකොට තමයි වදින්නේ. දුන්නේ නැහනේ. එකේ දෙකේ කැලලක් ඇදෙනවා. අවුලන්නේ කරකලා දිගටම පහේ එකක් දෙමුනේ. පහේ එකක් නෑ එක බලන්න ඉස්සරහට ජෙම් මං හිතන්නේ ජෙම් 1000ත් මදි වෙයි. කරබලපං කොලේක ළඟින් ගියා වැදුන්නේ නැහැ බං වැඩක් නැහැ ඉතින් කියලා. තව එකේ 10000 බං කියන්නේ. ජෙම් ඉවරේ යනක් තියෙනවා අන්න ගයිස්. මට දෙන්න වදිනා ඉතින් ස්පින් කරලා ඉතින් ජෙම් ටික ඉවර වෙනකම්ම කරකලා බලමු. ඉතින් කරන්න දෙයක් නැහැ. වැදුනොත් අදිලා වාසි නැත්තම් එක්ස්චේන්ජ් කරගෙන යන්න තමයි තියෙන්නේ. I think කියලා වැඩක් නැහැ. පහේ වදුනා. එකේව 4ක්ද කොහෙද තිබ්බ 3ක්ද කොහෙද තිබ්බ එකේවමයි වදින්නේ බං. මේක ජිම් කන ලයින් එකකුත් තියෙන ඒත් සමහර කට්ටියට ඉක්මනට ආවා කියලා සීන් එකකුත් තියෙනවා. මට නම් එහෙම පේන්නේ නැහැ. මේක නම් කමන්නේ දෙකේ කැලි 3ක් ආවා. අයිත් දීලාවල මේකේ ස්පින් එකක් දෙකේ කැලලක් වැදුනා. පස්සේ බලමු ස්පින් දීලා බලමු වදියේ නැති කියලා. හමන් එකේ කැලි දෙකක් වැදුනා. බලපන්කෝ. එනවා දිනවනේ බං මොකට. එනවා දින වැඩ කරන්නේ. අවුල නැහැ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. වඩු ඒක තමයි බලමු ටික. දෙකලා එකපාරට ස්පින් කරන්න හදලා ජෙම් 400 ගානයි තව තියෙන්නේ. ඒකත් ඉවරුනාම හරි. ජෙම් 485යි.
ටෝකන් 165යි බලන්න. ජිම් 2000න් එක වයිටි පෑන්ඩ් එකක්වත් ගන්න බෑනේ. නෝක තමයි ප්‍රශ්නේ. හරි බලමු. ඩවුන්ලෝඩ් කරලත් නෑ. දුන්නා අම්මා 10 එකක් වෙනවා මට CD වෙනවා. සුපිරි මාසි 10ක්. ටෝකන් 180 තියෙන තව 20 වෙන කොහම හරි වයිටි පෑන්ඩ් එකක්වත් ගන්න ඕනේ. බලමු. කලින් මෙච්චර මේවා කියන්නේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. එක එක ඇල්ල බලපංකෝ. තාජෙම් 348යි තියෙන්නේ. කෑලි 180යි. වදී දන්නේ බලමු. ට්‍රික් එකක් දාලා බලමු ගිහින්. ට්‍රික් එකක් දාමු ගිහින්. ඒකටම යන්න ඕනේ කැරක්ටර් එක මාරු කරගන්න ඕනේ. කැරක්ටර් එක මාරු කරගමු අපි ගිහින් යටට ගිහින් දාගමු. ඇටම්ව දාගමු. ඇටම් කොහෙද ඉන්නේ? යට නේද ඇටම් ඉන්නේ. යටම තව යට වෙන්න තියෙන්නේ බලමු. ඇටම්ට ලක්කයක් තියනවා කියලා තියෙනවා. ඒ වගේම මං අදම ගන්නෑ මේ වයිටි පෑන්ඩ් එක මේ මම මේ වීඩියෝ එක කොටස් වලට වාගේ රෙකෝඩ් කරලා තියෙන එක දවසින්ම කරපු දෙයක් නෙමෙයි මේක. මේ ඔක්කොම එකට දාලා තියෙන්නේ. ඒකත් බලන්න. ඇටම් බදාගත්තා. හරි. චන්දන් ක්ලියර්කච් පාරක් දාමු. ක්ලියර්කච් පාරක් දීලා ට්‍රික් එකක් ලක් එක අනුව තමයි මේක වැඩ කරන්නේ. බලමු ලක් එක වැඩ කරයිද නැද්ද කියලා. ජෙම් 2000න් 340යි දින්නේ තව. බලමු ගිහින් ටික් ටිකක් දාලා ප්‍රොෆයිල් එක බලලා ටික නම් වැඩ කරයිද දන්නේ නැහැ. මේ මෙතන දෙපාර ටච් කරනවා. අපි පෙරදුණු මැච් උඩ ගිහින් ටච් කරන්න ඕනේ. බලමු ගිහින් එකටම දෙමු. වෝල්ට් ඔයිල් එක ස්පින් එකක් දෙමු. වෝල්ට් ඔයිල් එක ස්පින් දීලා ගිහින් රොයල් එක කරගමු. ඇන්ජලික් ඉවෙන්ට් එක කරගමු. පෙපරන් රොයල් එක ස්පින් එකක් දෙමු. හරි. දැන් යන් කෙලින්ම ඉවෙන්ට් එකට. හරි. දැන් දෙමු කෙලින්ම මෙම්බර්ෂිප් එකත් ක්ලේම් කරගමු. හරි ක්ලේම් කරගත්තා. හරි දැන් දෙමු ස්පින් එක පටපට ගාලා ජෙම් 433යි තියෙන්නේ. ඒද නැද්ද කියලා දන්නේ නැහැ. දෙකේ ගියදුනා කමන්නේ එකේ කැලි දෙකයි කැදුනේ. අවුලන්නේ තව ජෙම් 321යි තියෙන්නේ. කොහොම හරි දැන් නම් එක වයිටි පෑන්ඩ් එක චේන්ජ් කරගන්න පුළුවන්. කොළ ගාවින් ගියා බං වැදුන්නේ අවුලන්නේ. එකේ කැලි 3ක් වැදුනා එකේ. හරි ඔබලා දෙමු. දෙකේ කැලක් වැදුනා. කමන්න මං හිතන විදිහට මේක නම් ගේම් කන ඉවෙන්ට් එකක් වෙයි වාගේ මට නම් 2000ක්ම ඉවරයි. තව එකක්වත් වැදුන්නේ නෑනේ. ඉවර වෙන්න ළඟයි. එකේ කැලක් වැදුනා. බලමු කොහොම හරි මං ගන්නවා වයිට් පෑන්ඩ් එකක් ස්පින් කරගෙන යන්. ඔන්න එකේ කැලි 4ක් වැදුනා. තව ජෙම් 47යි. එකේ ස්පින් දීලා බලමු මොකද්ද වයිලා කනවට හරි වැදුනා නම් වැදුන්නේ එකේ කැලක් වැදුනා. ඊට පස්සේ මම දවස් ටික ගුණාට පස්සේ මෙම්බර්ෂිප් ක්ලේම් කරලා මේ ස්පින් කරා. එතකොට මට එර්ලගේ වයිට් පෑන්ඩ් එක දෙසරයක් වැදුනා. ඒක මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. අවුලක් නැහැ. මේ ඊට පස්සේ මේ මට ටෝකන් කොහොම හරි 370 ගානක් තියෙන 380ක් තියෙන කොහොම හරි වයිට් පෑන්ඩ් දෙකක් ගන්න පුළුවන්. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම ෂෝට්ස් වීඩියෝ එක දාන්නම් මොකද වෙන්නේ කියලා. වයිට් පෑන්ඩ් එක එක්ස්චේන්ජ් කරලා ගන්න එක මම දාන්නම් වීඩියෝ එක විදියට. ඔයාලා කමෙන්ට් කරගෙන යන්න මොන වයිට් පෑන්ඩ් දෙකක් හොඳද කියලා. කොළ එකද රතු එකද පර්පල් එකද ඒ තුනෙන් දෙකක් කියාගෙන යන්න. දෙකෙන් තුනෙන් දෙකක් ගමු බලලා. එහෙනම් හරි.